ආයිබෝන් සුබ දවසක් වේවා මෙඩියා අප්ඩේට් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඔබ සියලු දෙනාටම අදත් අලුත් වැඩසටහනකින් අපි ඔබ හම්බෙන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද කතා කරනවා අපි කොලෙස්ටරෝල් ගැන. ඉතින් හෘද රෝග ගැන කතා කරනකොට කොලෙස්ටරෝල් ගැන කතා නොකරම ඉන්න බෑ. ඉතින් ඔබ කොළඹ ජාතික රෝහලේ හෘද රෝගයකට ගිහිල්ලා බලනකොට අවුරුදු 35ට අඩු විශාල පිරිසකට මේ හෘද රෝග නැත්නම් MIN තියෙන සම්භාවිතාව දැන් වැඩි වෙලා තියෙනවා කියන දේ ඔබට ගියොත් දැනගන්නට පුළුවන්. ඉතින් අද අපි කතා කරනවා හෘද රෝග වලට ඇති අවදානම සහ මේ කොලෙස්ටරෝල් එක්ක තියෙන බැඳීම මොකක්ද කියන මේ කාරණා කිහිපයක් මේ සම්බන්ධව අපිට කන්න පුළුවන් කෑම මොනවද, කන්න බැරි කෑම මොනවද, අපේ දෛනික ජීවිතේ වෙනස් කර යුතු දේවල් මොනවද, මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලාම අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ වීඩියෝ ගොඩක් අපේ නාලිකාව තුළ තියෙනවා. අපි ඉදිරියටත් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි අද වීඩියෝ එකට ගිහින් බලමු. දැන් අපි අවබෝධ කරගෙන ඉමු මේ කොලෙස්ටරෝල් සහ හෘද රෝග අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඉතින් අපි කොලෙස්ටරෝල් ගැන කතා කරද්දී මේ වර්ග කීපයක් ගැන කතා කරනවා. මුලින්ම LDL කියන කොලෙස්ටරෝල් වර්ගය කතා කරනවා. ඒක නරක කොලෙස්ටරෝල් කියලා තමයි ගොඩක් දෙනා හඳුන්වන්නේ. ඉතින් මෙහිදී සිද්ධ වෙන්නේ මේ දමනි අවහිර කිරීමක් වෙනවා මේ LDL කොලෙස්ටරෝල් වල. ඉතින් මේ විදිහට මේ බටේ වගේ තියෙන දමනිය වටා මේ LDL තැම්පත් වීම තුල එතනින් ඉස්සරහට හරියාකාරව මේ රුධිරය ගෙනියන්නේ නැති වෙනවා. ඒතකොට එතනින් ඉස්සරහ තියෙන මේ සෛල මේ පටක වල ක්‍රියාකාරීත්වය හරියාකාර වෙන්නේ නැති වෙලා ඒ අකර්මාන්‍ය වෙලා එහෙම නැත්නම් මිය යාමක් සිද්ධ වෙනවා. ඒක තමයි අපි heart attack එකක් එහෙම නැත්නම් MI එකක් විදිහට දකින්නේ. ඉතින් අපි දැන් මේ හෘදය ගැන කතා කරනවා වගේම අපි මොළය ගැන කතා කරොත් මොළයටත් මේ විදිහට රුධිර සැපයුම අඩු වුණොත් නැති වුණොත් වෙන්නේ මේ විදිහට පැරලයිස් වෙනවා. නැත්නම් අපි අංශභාගයේ තත්ත්වය අගාතය කියලා වෙන වචන වලින් හඳුන්වන තත්ත්වයන් වලට පත් වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය සිදුවීමත් එක්ක. ඊළඟට අපිට නැවතත් කතා කරන්න ඕනේ HDL කියන මේ කොලෙස්ටරෝල් වර්ගය. මේවා ඉතාම හොඳ කොලෙස්ටරෝල් කියලා අපි නිකන් සාමාන්‍ය විහාරේ කතා කරනවා. මෙහිදී සිද්ධ වෙන්නේ මේ HDL කොලෙස්ටරෝල් වලින් වෙනවා අපිට නරක කොලෙස්ටරෝල් කියලා කලින් හඳුනාගත්තේ LDL කොලෙස්ටරෝල් වල ක්‍රියාකාරීත්වය නැත. ඒක නැති කරනවා නැත්නම් පිරිසුදු කිරීමක් කරනවා. ඒ නිසා ඔබට හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරන්න වැදගත් වෙනවා මේ HDL කියන කොලෙස්ටරෝල් වර්ගය. ඊට අමතරව අපි ට්‍රයිග්ලිසරයිඩ් කියලා කොටසක් කියන්නේ කොලෙස්ටරෝල් වර්ගයක් ගැන කතා කරනවා. ඒකත් අපේ හෘදයේ සෞඛ්‍යමය තත්ත්වය පිළිබඳව වැදගත් කාර්යයක් ඉටු කරන කොලෙස්ටරෝල් වර්ගයක්. ඒ ගැනත් අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ වීඩියෝ එකේ තවත් වැදගත් වූ කොටසකට. දැන් මම කියන්නම් මේ කොලෙස්ටරෝල් අඩු කරන ආහාර වර්ග මොනවද කියලා. ඉතින් ඒ අතරේ පළවෙනි ආහාර කාණ්ඩය විදිහට මම ඔබත් එක්ක කතා කරන්නේ තන්තු සහිත නැත්නම් කෙඩි සහිත ආහාර ගැන. ඉතින් කෙඩි සහිත ආහාර මගින් සිද්ධ වෙන්නේ මේක තමයි. තන්තු සහිත ආහාර වලින් සිද්ධ වෙන්නේ මේ කොලෙස්ටරෝල් අතර මේ බන්ධනයක් ඇති වෙලා අහිතකර කොලෙස්ටරෝල් LDL වැනි අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කිරීම තමයි මේ ආහාර වලින් සිද්ධ වෙන්නේ. මොනවද ඇතර මේ ආහාර? දැන් අපි ඉගෙන ගමු. විශේෂයෙන්ම අපි කතා කරන්නේ ඕට්ස් කියන දේවල්, ඒ වගේම බෝංචි, පරිප්පු වැනි අපි එළවලු විදිහට ගන්න දේවල් ඉතාමත් වැදගත් වෙනවා. පෙයාස්, ඇපල් වැනි පළතුරු ඔබේ ආහාරයට එකතු කර ගන්න ඕන. ඒකත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න මේ වගේ තන්තු සහිත ආහාර ලබා ගැනීම තුළිනුත් අපිට මේ කොලෙස්ටරෝල් අහිතකර කොලෙස්ටරෝල් නැති කර ගන්නට පුළුවන්. ඊළඟ ආහාර කාණ්ඩය විදිහට අපි කතා කරන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන මේදය සහ සෞඛ්‍ය සම්පන්න මේදය යන මේ සමතුලිතතාවයේ යුතුව පවත්වා ගැනීම සඳහා වැදගත් වන ආහාර කාණ්ඩය ගැන තමයි දැන් අපි කතා කරන්නේ. විශේෂයෙන්ම හැමෝම දන්නවා අලි ගැටපෙර. අලි ගැටපෙර කියන්නේ මේ කොලෙස්ටරෝල් වලට ඉතාමත් හොඳ ආහාරයක්. ඒ වගේම තවත් කතා කරනවා ආමන්ඩ්. ආමන්ඩ් ගැන කතා කරද්දී ආමන්ඩ් ඇට ඔබ ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් කොහොම හරි ඒ විදිහට හදාගෙන ආහාරයක් සඳහා යොදා ගන්නවා කියන්නේ ඉතාමත් වැදගත් වෙනවා මේ කොලෙස්ටරෝල් වලට. ඊට අමතරව ඔබ ආහාර පිසින්න මේ ඔලිව් තෙල් වැනි දේවල් ගන්න පුළුවන් නම් ඒකත් ඉතාමත් වැදගත් වෙනවා. අනිත් පොල් තෙල් සහ අනිකුත් තෙල් වර්ග වලට වඩා වැදගත්ම තෙල් වර්ගයක් තමයි මේ ඔලිව් ඔයිල් කියන්නේ. ඒ හින්දා හොඳින් මතක තබා ගන්න මේ කොලෙස්ටරෝල්
වල ඒ කියන්නේ නරක කොලෙස්ටරෝල් සහ හොඳ කොලෙස්ටරෝල් සමතුලිතතාවය හොඳින් පවත්වා ගන්න මෙන්න මේ ආහාර ටික ඉතාමත් වැදගත් වෙනවා කියන එක. ඊළඟට තවත් වැදගත් ආහාර කාණ්ඩයක් තමයි මේ ඔමෙගා 3 අඩංගු ආහාර, විශේෂයෙන්ම මාළු වර්ග, සැමන්, මැකරල්, සාඩින් කියන මේ නම් වලින් හඳුන්වන මේ ආහාර ඔබ ජීවිතයට එකතු කරගන්න. ඒකත් ඔබට වැදගත් වේ. විශේෂයෙන්ම ට්‍රයිග්ලිසරයිඩ් වගේ දේවල් අඩු කරගන්න, පාලනය කරගන්න මේ කැම ඉතාමත් වැදගත් වෙනවා. පරිප්පු, කඩල, සෝයා. අපි ඊළඟට කතා කරන්නේ ශාකමය ප්‍රෝටීන්. මේ පරිප්පු, කඩල, සෝයා වැනි ශාකමය ප්‍රෝටීන් අපේ ආහාරයට ගත්තොත් අපි විශේෂයෙන්ම වැඩිපුර මේ රතු පාට මස් කන්න පුරුදු වෙලා තියෙන දේ තුල ගොඩක් අහිතකර කොලෙස්ටරෝල් අන්තර්ගත වෙනවා. ඉතින් ඒ පාලනය කරන්න ඉතාමත්ම වැදගත් වෙනවා මේ විදිහට ශාකමය ප්‍රෝටීන්. එහෙනම් හොඳින් මතක තියාගන්න මෙවැනි දේවල් වැඩිපුර අපි ආහාරයට ගත්තොත් ඔබ වැඩිපුර සාමාන්‍ය මස් කන කෙනෙක් නම් නිරන්තරයෙන් මේ වගේ ආහාරات ශාකමය ප්‍රෝටීන් අඩංගු මම පෙර කිව්ව මේ ආහාර එකතු කර ගන්නවා නම් ඒක සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වෙනවා. තවත් වැදගත් වූ ආහාර කාණ්ඩයක් තමයි මේ පෙති ඔක්සිකාරක ගුණය සහිත ආහාර. මොනවද ඒ? විශේෂයෙන්ම ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, බ්ලැක් චොක්ලට්, ඒ වගේම ග්‍රීන් ටී වැනි ආහාර ඔබේ ජීවිතේ එකතු කර ගැනීම තුළ LDL වැනි අහිතකර කොලෙස්ටරෝල් අපේ ඇඟෙන් අඩු කරගන්න, පාලනය කරගන්න ඉතාමත් වැදගත් වෙනවා. තන්තු සහ විටමින් සහිත එළවලු ඉතාමත් වැදගත් වෙනවා මේ කොලෙස්ටරෝල් අඩු කරන්න. ඉතින් ඒ මොනවද? විශේෂයෙන්ම කොළ පැහැති කොළ වර්ග විදියට ගත්තාම නිවිති ඉතාමත් වැදගත් වෙනවා. ඊට අමතරව තවත් විශේෂයෙන්ම කතා කර යුතු දෙයක් තමයි සුදු ලුණු, ඒ වගේම තක්කලි වැනි දේවල් ඔබේ ආහාරයට එකතු කරගන්නවා කියන්නේ ඉතාමත් වැදගත් වෙනවා ඒක කොලෙස්ටරෝල් අඩු කර ගැනීම සඳහා. තිබහ ආපුවාම ගොඩක් අය එක එක පාන වර්ග ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් වතුර වලට අමතරව මේ කොලෙස්ටරෝල් වලට ඉතාමත් වැදගත් දේ පාන වර්ග කීපයක් දැන් මම කතා කරන්නේ. විශේෂයෙන්ම ඔබ තේ බොනවා නම් ග්‍රීන් ටී වගේ දෙයකට මාරු වෙන්න පුළුවන්. ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම පැඟිරි මේ පාන වර්ග විශේෂයෙන් තැඹිලි, දොඩම් අනේ ඒ වගේ පාන වර්ග. ඒ වගේම රතුවල් නැත්නම් බීට් වලින් යම් පාන වර්ග දැන් හදනවා. ඉතින් ඒ වගේ දේවල් ඔබට පානය කරන්න පුළුවන් තිබහ වෙන වෙලාවට වතුර වෙනුවට ඒකත් කොලෙස්ටරෝල් අඩු කරගන්න ඉතාමත් වැදගත් පාන වර්ගයක් වෙනවා. දැන් අපි කතා කරමු මොනවද මේ කොලෙස්ටරෝල් වලට කන්න හොඳ නැති දේවල් කියලා. විශේෂයෙන්ම ට්‍රාන්ස්ලිපිඩ් නැත්නම් ට්‍රාන්ස් මේද වර්ග කියලා කියනවා. ඒදී අපි විශේෂයෙන්ම මාගරින් වර්ග, සනික ආහාර, සෝටිස් මෙන්න මේ වගේ දේවල් වලින් ඔබ නිරන්තර පුරුදු වෙලා ඉන්නවා නම් ලේසියට පහසුවට කන්න. ඉතින් ඒ වගේ දේවල් කන එක නතර කරන්න අනිවාර්යයෙන්ම ඔබට කොලෙස්ටරෝල් වලින් වෙන අවදානම අඩු කරගන්න පුළුවන්. අතිරික්ත සම්තෘප්ත මේද සහිත ආහාරත් ඉතාමත් මහිතකරයි මේ කොලෙස්ටරෝල් වලට. විශේෂයෙන්ම මේ බැදපු ආහාර, රතු පැහැති මස්, ඒ කියන්නේ අපි ෆ්‍රෙෂ් මස් කන්න පුරුදු වෙලා ඉන්නවා නම් අලුත් මස් එක දේවල් ඉතින් ගව මස්, එතකොට ඌරු මස්, විශේෂයෙන්ම කුකුල් මස් වගේ දේවල් කන එක ටිකක් අඩු කර යුතුයි. ඒ වගේම තවත් විශේෂයෙන්ම කතා කර යුතුයි මේද සහිත සම්පූර්ණ මේද සහිත කිරි වලින් නිෂ්පාදනය කරන යම් නිෂ්පාදන තියෙනවා. ඒවත් අනිවාර්යයෙන්ම ඔබ නතර කරගන්න යුතුයි ඔබ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙන්න. ඒ වගේම සීනි සහිත ආහාර, සීනි සහිත පාන වර්ග වලින් අනිවාර්යයෙන්ම ඔබ ඉවත් විය යුතුයි. ඒ තුලින් ට්‍රයිග්ලිසරයිඩ් වැඩි කරලා ඔබේ බර වැඩි කරලා විශේෂයෙන්ම මේ කොලෙස්ටරෝල් වගේම බෝනවන රෝග වලටත් ලක් වෙන්නට ඔබට බොහෝ ඉඩකඩ ඇති වෙනවා මේ විදිහට ඔබ කෑම ගැනීම තුල. මීළඟට පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් වලින් ඔබ වැළකෙන්න ඕන. ඒ කියන්නේ මේ සුදු පැහැති පාන්, පැස්ටා, පේස්ට්‍රි එනි මේ ආහාර ඔබ ගන්නකොට ඔබේ බ්ලඩ් සුගර් නිකන් රුධිරයේ සීනි ලෙවල් එක වැඩි වෙලා HDL ලෙවල් එක වැඩි වෙලා ඔබට හෘද රෝගියෙක් වීමේ අවදානම වැඩි කරන්නට එය හේතු සාධකයක් වෙන්න පුළුවන්. දැන් අපි කතා කරමු තවත් ඉතාමත් වැදගත් වූ මාතෘකාවක් පිළිබඳව. ඉතින් මේ විදිහට කොලෙස්ටරෝල් අඩු කරගන්න අපේ ජීවිතයේ මොනවද වෙනස් කරගත යුතු දේවල් සහ එකතු කරගත යුතු දේවල් කියන
කාරණාවන් පිළිබඳව. ඉතින් මුලින්ම මම කියනවා ව්‍යායාම කළ යුතුයි. ඔබ දවසකට විනාඩි 30ක් 35ක් වගේ අවම කාලයක් මේ විදිහට ව්‍යායාම කරන්න පුළුවන් නම් ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ව්‍යායාම කියන්නේ ඔබ ජිම් එකකටම ගිහිල්ලා ව්‍යායාම කරන්න අවශ්‍ය නැහැ. ඔබ වැඩ ඇරිලා ඔබේ රැකියාව ඉවර වෙලා ගෙදර එන ටික යම් දුර ප්‍රමාණයක් පයින් එන්න, ෆුට් සයිකලේ පදින්න, පීනන්න මෙන්න මේ වගේ පොඩි ක්‍රියාකාරකමක්. එතකොට ඔබට අපේ ශරීරය වෙහෙසෙනවා කියන්නේ ඒක වැදගත් වෙනවා. ඉතින් එය ගොඩක් ඔබට මඟ පාදනවා මේ විදිහට කොලෙස්ටරෝල් පාලනය කරගන්න. තවත් වැදගත් වෙනවා ආතති කළමනාකරණය කියන මාතෘකාව. ඉතින් ඔබ ආතති කළමනාකරණය කරන්න ඔබේ තියෙන ප්‍රශ්න හැකිතාක් නිරාකරණය කරගෙන ගෙදර කට්ටියත් එක්ක බොහොම සමගියෙන් සතුටින් ඔබ හොඳ කියන්නේ ඔබ කරන යම් විනෝදාස තියෙනවා ඒවත් කරගෙන මේ විදිහට ඔබ පුළුවන් තරම් ඔබේ ස්ට්‍රෙස් එක ආතතිය පාලනය කරගන්න පුළුවන් නම් ඒකත් ඔබේ කොලෙස්ටරෝල් පාලනය කරගන්න වැදගත් වෙනවා. ඒ වගේම කාර්ය බහුල ඔබ නිින්ද කියන එකත් ඉතාමත් වැදගත් වෙනවා. අවම පැය 7ක් 8ක්වත් දවසකට ඔබ නිදා ගන්නවා නම් ඒ ඉතාමත් වැදගත් වෙනවා ඔබේ හැමදේම විශේෂයෙන්ම නිරෝධකමට මම මේ කොලෙස්ටරෝල් ගැන අද කතා කරාට මේ හැම දෙයකටම වැදගත් වෙනවා. එහෙනම් නිින්ද කියන දේ අනිවාර්යයෙන්ම ඔබ නිරන්තරයෙන් හැමදාම ලබා ගන්න පුළුවන් නම් ඒක ඔබේ නිරෝධකමට ඉතාමත් වැදගත් වෙනවා. අවසාන කාරණාව විදිහට මම කතා කරන්නේ ධූම්පානය සහ මත්ද්‍රව්‍ය පානය ඉතාම අහිතකරයි මේ කොලෙස්ටරෝල් වලට. විශේෂයෙන්ම මේ ධූම්පානයත් එක්ක ඔබේ HDL කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩු වීම ලොකු අවදානමක් වෙනවා. ඒ වගේ මත්ද්‍රව්‍යත් එක්ක මත් වතුර මේ පානය කිරීමත් එක්ක ඔබේ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඉතින් එය ඔබට ඔබේ හෘද රෝගියෙක් වීමේ අවදානමට ඔබ ලං කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා එවැනි පුරුදු ඔබ කරගෙන යනවා නම් අනිවාර්යයෙන් මේ තුලින් ඉවත් වෙන එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් අපි අද කතා කරේ බොහෝ දෙනෙකුට මේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකික විතරක් නෙවෙයි මුළු ලෝකවාසී ඔබ හැම දෙනෙකුටම ඉතාමත් වැදගත් වූ මාතෘකාවක් මේ කොලෙස්ටරෝල් හින්දා මේ heart attack ඇතිවීම ප්‍රවණතාව මේ තරුණ තරුණියන් තුලත් ඉතාමත් වැදගත් වෙලා ඉන්න යුගයක තමයි මම මේ වැඩසටහන අද ගෙනාවේ. ඉතින් ඔබ මේ කියපු කාරණා මම හිතන්නේ තේරුම් ගන්න ඇති කියලා කියනවා. ඉතින් ඒ දේවල් තේරුම් ගත්තා නම් ඒ විදිහට ඔබ පිළිපදින්න ඔබට නිරෝගීකම ලබා ගන්න පුළුවන්. ඉතින් අද වැඩසටහන හොඳයි කියලා හිතෙනවා නම් අපි නැවතත් මතක් කරනවා subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න පුළුවන් විදිහට share කරන්න. අපි මොන හරි ප්‍රශ්න ගැටලු අඩුපාඩු තියෙනවා නම් comment section එකේ comment කරන්න. ඉතින් නැවතත් මෙවැනි වැඩසටහනකින් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔබට සුබ දවසක්.